වශයෙන් මේ කියන බොරුවන් මුසාවාද අකුසලයට අයිති වෙනවා. ඒතර මුසාවාද අකුසලයක් සිද්ධ වෙනකොට ප්‍රධාන වශයෙන් කරුණු 4ක් පොතපතේ සඳහන් වෙනවා සම්පූර්ණ වීතු. ඒ අද මුසාවාද අකුසලයේ සිද්ධ කිරීම සඳහා විශේෂයෙන් මේ කියන කරුණ බොරුවක් වෙන්නට ඕන. ඒ වගේම රවට්ටන්නට සිතක් පහළ වෙන්න ඕන. වෙන කෙනෙක් රවට්ටන්නට ඔබට සිතක් පහළ වෙන්න ඕන. ඒ වගේම තමයි මේ කියන බොරුව සත්‍යයක් බවට අඟවන්න උත්සාහ කරනවා. ඒ සත්‍යයක්මයි ප්‍රකාශ කරන්න කියලා අඟවන්න උත්සාහ කරනවා. එතකොට ඒකත් බොරුව බවට පත් වෙනවා. ඊළඟට රැවටෙන්නාට හසු වීම. රැවටීමට හසු වීම තමයි හතරවෙනි කාරණාව. මේ රැවටීමට හසු වුණොත් මේ කරුණු හතර සම්පූර්ණ වෙනකොට මේ කාරණය මුසාවාද අකුසලයක් බවට පත් වෙනවා. දැන් එක්තරා කාලයක අපේ බුස්තාන් වහන්සේගේ බොහොම හොඳ යාළුවෙක් හිටියා. මේ යාළුවා තමන්ගේ ළඟම මිත්‍රයෙක් ආශ්‍රය කරා. දවසක් බුස්තාන් වහන්සේ තමන්ගේ යාළුවා හම්බෙන්න ගියාම මෙතන හිටපු මේ අනිත් යාළුවා නැගිටලා ගියා. ඊළඟට බුස්තාන් වහන්සේ තමන්ගේ මිත්‍රයාගෙන් අහනවා කවුද නැගිටලා ගියේ? එතකොට ඒ යාළුවා කියනවා ස්වාමීනි මේ මගේ හොඳ යාළුවෙක් මිත්‍රයෙක්. මොහු මට ගොඩාක් විශ්වාසවන්තයි. මොහු මා ළඟ සිටන් මට ගොඩාක් උදව් කරනවා. ඒකට මේ වෙලාවේ නැවතත් ඒ යාළුවා ආවා. ආපු වෙලාවේ මේ තමන්ගේ යාළුවට කියනවා මගේ ඔළුවේ ඔබතුමාගේ ගෙදර වහලේ පිටුරු ගහක් තියලා තිබුණා. මම මේක දිහා යන්නයි ආවේ කියලා නැවත ඒ පිටුරු ගහ දිහා යන්න. ඒක බුදුසසුන් වහන්සේ අහනවා තමන්ගේ යාළුවගෙන් එයාට මොනවද බාර දීලා තියෙන්නේ? ඒකට කිව්වා ස්වාමීනි මම යාට බාර දීලා තියෙනවා මගේ සියලු වස්තු සම්භාරයන් පරිහරණය පාලනය කරන්න ආරක්ෂා කරන්න. ඒතර බුදුසසුන් වහන්සේ කියනවා ඒ පිළිබඳව තියෙන අදහස අතහැරගන්න කියලා. ඒ කියන්නේ ඒ යාළුවෝ ඒ වෙනකොටත් ඔහු සියලු වස්තු සම්පත් සියල්ල අරගෙන ගිහිල්ලා මාරයි. ඒ කියන්නේ අපි කල්පනාකාරී වෙනවන සමාජය තුළ ජීවත් වෙනකොට අපිව රවට්ටන්නට බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඒකට ඔවුන් ගොඩාක් වෙලාවට ඔබව රවට්ටන්නේ ඔබට විශ්වාසවන්තකමක් ඇති කරගෙන. එතකොට මේ විශ්වාසවන්තකම අංගවීමෙන් යුක්තව කටයුතු කිරීම මුසාවාදයේ එක ලක්ෂණයක්. ඒක නිසා හැම මොහොතකම කල්පනාකාරී වෙන්න ඔබ තුලින් පිට වෙන වචන මුසාවාදයක්ද කියන එක පිළිබඳව කල්පනා කරගන්න. ඒ වගේම තමයි මුසාවාදයක් වෙන්නේ නැහැ. ඔබ කියන මුසාවාදය තුලින් යම් කෙනෙක් රැවටෙන්නේ නැත්තම්. ඒ වගේම ඔබ කියන මුසාවාදය ඔබ කියන බොරුව ඒ අහන කෙනා තේරුම් ගත්තේ නැත්තම් මුසාවාදයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ රැවටීමේ අදහසින් හෝ නොකියනවා නම් යම් බොරුවක් යම් සීලාවක යම් කෙනෙක් බේරීමේ අදහසින් ඔබ බොරුවක් කියනවා නම් ඒ විපාකයක් අඩු වෙනවා. ඒ වගේම අල්පසාවද්ද මහා සාවද්ද වශයෙන් කොටස් දෙකක් තියෙනවා. අල්පසාවද්ද වශයෙන් හඳුන්වන්නේ ක්‍රීඩාවට සෙල්ලමට විහිළු තහලුවට බොරු කියනවා. ඒ වගේම මහා සාවද්ද වශයෙන් ගැනෙන්නේ සැබෑවටම කෙනෙක් රවට්ටලා අයගේ වස්තුව ධන ධාන්‍ය ආදී යම් දේවල් ලබා ගැනීමේ අදහසින් හෝ ඔහු රැවටීමේ අදහසින් යුක්තව යම්කිසි අකුසල කර්මයක් තමන් ක්‍රියාදාමයක් සිදු කරනවා නම් එය මේ කියන මුසාවාද ගණයට අයිති වෙනවා.